අජාසත් කතා පුවත මෙතැන් සිට වීඩියෝ ලෙසින් ඔබහට ගෙනීමට මා සූදානම්. අවසර දේවයන් වහන්ස, මටත් අදහසක් ඉදිරිපත් කරන්න තියෙනවා. මමත් මේ කටයුත්තට ඔයාලට සහයෝගය දක්වන්න කැමතියි. කුමරු අජාසත්, අපි මේ ක්‍රියාවලිය ඉක්මන් කළ යුතුයි. පියාණන්ව හැකි ඉක්මනින් සිරභාරයට ගන්න. මා පුත් අජාසත්, මම ඔබට කිහිප වතාවක්ම අවවාද කරලා තියෙනවා දේවදත්ත තෙරුන් සමග ඇති ආශ්‍රය නවත්තන්න කියා. ඒ මිතුදම එතරම් හොඳ මිතුදමක් නොවේ. පාප මිත්‍ර ආශ්‍රය නවත්තන්න අජාසත්. අජාසත් නම් මා ඔබ ඉදිරියේ සපත කරනවා බිම්බිසාර නම් මේ බලලෝබී පියාණන්ව ඔබ ඉදිරියේ මේ ගිනි අඟුරු ගොඩේ ඇවිද්වමින් දස වදදී මරණයට පත් කරන බව. අහෝ දෙවියනි, මා පුත් අජාසත් කුමරු මේ කරගන්න පාපය කවදා දිවා නිම කරන්නද? අහෝ පාපී පුත් අජාසත්ත, ඔබ විසින් මේ සිදු කරගත්තේ කිනම් අපරාධයක්ද? ඔබගේ පියාණන් බව ඔබට අමතක වුණිද? පුත මේ කුමක්ද කළේ? අහෝ. මෙලෙස දසවදදී සිය පියා ඝාතක අජාසත් පීතෘඝාතක අජාසත් ලෙස හැඳින්වුණා. ඒ විතරක් නෙවෙයි, අජාසත් කුමාරයා පීතෘඝාතනයෙන් සිදු කරගත් ආනන්තරීය පාප කර්මය පිළිබඳවවත් ඔහුට කිසිදු දැනීමක් තිබුණේ නැහැ. මන්ද සිහසුනට තිබුණු බලලෝභීකම නිසාවෙන්. නොබෝ දිනකින්ම අජාසත් කුමරුද පිය පදවිය ලබා ගන්නවා. මෙසේ පිය පදවිය ලබාගත් අජාසත් කුමරු සිය දරුවා සුරතට ගෙනමින් සුරතල් බලන විට අජාසත් කුමාරයාට සිහි වෙනවා තමන් විසින් සිදු කරගන්නා ලද අකුසල කර්මයේ ප්‍රබලත්වය. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ පියාගෙන් තමන්ට ලැබුණු ආදරය, සෙනෙහස, මේ සියල්ල එක මොහොතක සියලු දේ අමතක කර තමන්ගේ පියාව ඝාතනය කරපු පීතෘ ඝාතකයෙක් වෙච්ච වරදකාරී හැඟීම අජාසත් කුමාරයාට ඇති වෙනවා. තමන් අතින් සිදු මේ පාපකාරී ක්‍රියාවෙන් ගැලවීමට අජාසත් කුමරු බුදුරදුන් හමුවට ගොස් දහම් මසා සිත සුවපත් කරගන්නවා. දහම්මැසූ අජාසත් කුමරු සෝවාන් ඵලයට පත්වීමට පිනක් තිබූ නමුත් පියා ඝාතනය කරපු අනන්තරීය පාප කර්මය නිසාවෙන් ඒ කුසල කර්මය අහෝසි වී යනවා. අජාසත් කතා පුවත මෙතනින් අවසන් වන අතර මෙතෙක් අප සමග රැඳී සිටි ඔබට ස්තුතියි. මෙවැනි පවිටු මිතුරන් හඳුනා ගනිමින් ඔවුන්ගෙන් හැකි තරම් ඉවත් වන්න.